හරි පුතා 6 වෙනි ප්‍රශ්නේ බලමු මොකද්ද කියලා. The Environment Society of our school has organized a program for distributing plants. මේ කියන්නේ අපේ environment society එක අපේ පරිසර මේ society of our school has organized කියන්නේ සංවිධානය කරලා තියෙනවා. Program for distributing plants. පැල බෙදා දීමේ program එකක්. කාර්ද among the student කාර්ද among කියන්නේ පුතා අතර හරිද අතර කවුරු අතරද among the student අපේ ඉස්කෝලේ මේ ඉස්කෝලේ අපේ දරුවා අතර to mark the environment day environment day පරිසර දිනය වෙනුවෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. Write a note to be displayed. Write a note එකක් කියන්න තියෙන්නේ to be displayed to be අනාගතේ to be වෙන්නට display වෙන්නට ඒ කියන්නේ අනාගතයේ දවසක හරි in the school notice board ඉස්කෝලේ notice board එකේ දාන්න වචන 40-50යි හරි includes the following includes කියන්නේ පුතේ ඇතුළත් වෙන්න ඕනේ following කියන්නේ පහත සඳහන් දේවල් හරි date and time මම එක මෙතන ලිව්වා date and time place of distribution invitees place of distribution කියන පුතා මේ කොහෙද අපි පැල බෙදා දෙන්නේ කොහෙද ඉස්කෝලේ හෝල් කොයි හෝ ප්‍රධාන හෝල් එකේද ප්ලේ ග්‍රවුන්ඩ් එකේද නැත්නම් කොහෙද කියලා ප්ලේස් තැන ඉන්වයිටිස් කියන්නේ අපි කාටද ආරාධනා කරන්නේ types of plant කියන පුතා වර්ග මොන පැල වර්ගද අපි මේ බෙදා හරින්නේ ඔය ටික තමයි ලියන්න ඕනේ හරි එතකොට අපි ඉස්සෙල්ලාම පුතා මම මේ නෝටිස් එක මේ බෝඩ් එකේ ලිව්වා මම ඔයාලට විස්තර කරන්න ලියන විදිය හරි ඉස්සෙල්ලාම නෝටිස් කියලා දාගන්න කැපිටල් ලකුණෙන් දාගන්න උඩින් හරි නෝටිස් දැම්මා ඊට පස්සේ මේ නෝටිස් එක මොකක්ද කියලා අපිට එක්සැම් එකේ දීලා තියෙනවා නෝටිස් එක තමයි the environment society of our school has organized සංවිධානය කරලා තියෙනවා a program එකක් for distributing plant පැල බෙදා දීමේ උත්සවය පැල බෙදා දීමේ ප්‍රෝග්‍රෑම් එක මේ among the student අපේ ඉස්කෝලේ දරුවන්ට to mark the environment day ඕක තමයි ස්ටෝරි ඕක තමයි කතාව ඒ කතාව අපිට එක්සෑම් එකේ දීලා තියෙනවා ඕකම තමයි අපි ස්කූල් නෝටිස් බෝඩ් එකේ මේ නෝටිස් එකේ දාන්නේ අයි මේකමනේ මේ වෙන වැඩේ තමයි මේ එක්සෑම් එක අපිට දීලා තියෙන්නේ මේකම යයි නෝටිස් බෝඩ් එකේ දාන්නේ හරි වෙනස් කරන්න දෙයක් නැහැ සරලයි මේ බලන්න ඒතර ප්‍රශ්නේ තියෙන එකමයි අපි ඒක නෝටිස් බෝඩ් එකේ දාන්නේ හරි ලොකුට වෙනස් කරන්න දෙයක් නැහැ මේ බලන්න දැන් ප්‍රශ්නේ තියෙනවා environmental society of our school හරි the environment society of our school අපේ ඉස්කෝලේ නම දාන්න මෙතෙන්ට අපේ ඉස්කෝලේ නම ආනන්ද විද්‍යාලය මේ නාලන්ද විද්‍යාලය අපේ ඉස්කෝලේ නම හරි නාලන්ද විද්‍යාලය ඕන අපේ ඉස්කෝලේ නම දැම්ම මේක විතරයි අපිට දාන්න තියෙන අලුතෙන් ඉතින් නාලන්ද විද්‍යාලය has organized a program මම මේ කියවන්නේ මේ ප්‍රශ්නේ කියවන්නේ has organized the program for distributing plants has organized a program for distributing plants. First among the students to make the environment day to mark the environment day. එතනනේ මේ ප්‍රශ්නේ තියෙන එකමයි අපි මෙතන දැන් මේ මොකද මේ වෙන දෙයක් කියන්නේ වෙන දේ තමයි එක්සෑම් එකේ අපිට දීලා තියෙන්නේ වෙන දේ තමයි බෝඩ් එකේ දාන්නේ නෝටිස් බෝඩ් එකේ දාන්නේ හරි එතකොට අපිට වෙනස් කරන්න තියෙන්නේ අපි ඉස්කෝලේ නම දාන්න විතරයි මේ හරි සරලයිනේ සරල සීන් එකක් තියෙනවා ඊට පස්සේ එක්සෑම් එකේ අපිට කියනවා include the following පහත සඳහන් දේවල් මේ නෝටිස් එකට ඇතුළත් අපි දැන් මූලික කාරණේ කිව්වා හරි මූලික කාරණේ කියලා ඊට පස්සේ ආ කියනවා date and the time අපි ඒකට මේ කවද්ද තියෙන්නේ තියෙන දිනයක් එපේ ඉස්සෙල්ලාම date එක ලියන ක්‍රමයක් තියෙනවා මම ඒක කියලා දෙයි ඒක තමයි දැන් මේකේ දැනගන්න විශේෂ කාරණේ එක මම මේ ප්‍රශ්නේ මම ස්ක්‍රීන් එකේ දානවා ඒක බලන්න කොහොමද ඒක බලාගෙන මේක කරගන්න එතකොට බලන්න එතකොට ලේසි වැඩි හරි date and time
date එක ලියන්නේ මෙහෙමයි. It will be held on. It කියන්නේ අපේ වැඩසටහන, will be held කියන්නේ පවත්වනම on. මේ on අනිවාර්යෙන් දාන්න. මේක පාඩම් කරගන්න වෙන වැඩේ. අපි දිනයක් නෝටිස් එකක් ලියනකොට දිනයක් දානකොට මේක පාඩම් කරගන්න මේ වචන හතරයි. It will be held on. ඒ කියන්නේ ඒක පවත්වනවා කියලා කියන්නේ. හරි? කවද්ද? held on second මේ ඒ කියන්නේ අපි exam එක ලියන්න අපි අද ලියනවා නම් සතියක් විතර ඉස්සරහට දිනේ දාන්න. හරි? second මේ 2006 මයි දෙක තමයි තියෙන්නේ exam මේ වැඩසටහන program. හරි? ඊට පස්සේ අපි ඊට එක්සෑම් අපිට කියනවා ටයිම් එකක් දාන්න කියලා. මේ ටයිම් එක මේ ඩේට් ඇන්ඩ් ටයිම් මෙන්න ටයිම් එක අපි දිනේ දැම්මා. සෙකන්ඩ් මේ දෙක දැම්ම ND දැම්ම දන්නවනේ ඩේට් එක කොට කරන්න. 2nd May 2006 from මෙන්න ටයිම් එක දාන විදිය. from 9:30 am to 1 pm. from කියන්නේ 9:30 am 9:00 ඉඳලා from දාන එකයි. හරි? from 9:30 am to 1 pm. ඔන්නේ ඩේට් ටයිම් එක ඉවරයි වැඩසටහන. ඩේට් එක දැම්මා, ටයිම් එක දැම්මා. ඉවරයි. ඊට පස්සේ එක්සැම් එක අපිට කියනවා place of distribution. ඒ කියන්නේ මේ පැල බෙදෙන තැන. කොහෙද තැන? place of distribution. ඔන්න අපි ඒක දාන්න යන්නේ. හරි. at the school playground. කොහෙද අපි බෙදන්නේ? at the school playground. ඉස්කෝලේ පිටේදී තමයි අපි පැල බෙදා දීලා වැඩසටහන කරගෙන යන්නේ. හරි. දැන් ඊට පස්සේ කියනවා ඉන්වයිටීස් කාටද අපි ආරාධනා කරන්නේ. දැන් කවුරු හරි මේ උත්සවයේ ආරාධිත අමුත් එක්ක ඉන්න බෑ. හරි. ඒක ලියන්නේ මෙහෙමයි. ඒක ලියන එකත් බලා ගන්න. හරි. the chief guest. මේ chief guest කියන එක කැපිටල් අකුරෙන් ලියන්න පුතා. chief guest. G අකුරයි මෙතන C අකුරයි කැපිටල් වෙන්න ඕනේ. හරි. the chief guest. ප්‍රධාන ආරාධිත අමුත්තා. the chief guest will be මේක මතක තියාගන්න. හරි මේ ඉන්වයිටීස් ආරාධනා කරන්නේ කාට? අපි ආරාධනා කරන්නේ කවුද ප්‍රධාන ආරාධිත අමුත්තා. එතකොට මේක හරි මේ වචන හතරක් මතක තියාගන්න. the chief guest will be chief guest කවුද? Mr. Pereira, principal of ආනන්ද විද්‍යාලය. අපි හිතමු ආනන්ද විද්‍යාලය කියන්නේ මේ අල්ලපු ඉස්කෝලේ කියලා. අල්ලපු ඉස්කෝලේ සර්ට අපි ප්‍රින්සිපල් සර්ට එන්න කියනවා මේ ආරාධිත අමුත්ත විදියට. ඔයාලා මතක තියාගන්න ඕනේ. ලියන විදිය මේ the chief guest will be එකක් දාන්න. හරි. එච්චරයි. අර මෙතන අපි දිනේ දාන විදියට මතක තියාගන්නේ. it will be held on අහවල් දවසේ. ඒ වගේ the chief guest will be Mr. Pereira, principal of ආනන්ද විද්‍යාලය. හරිද? එතකොට අපි ඉන්වයිටීස් අපි ආරාධනා කරපු මිනිස්සයාගේ නම දැම්මා. එතකොට ආරාධනා කරන්නේ ආරාධිත අමුත්තනේ. ආරාධිත අමුත්ත කියලා ලියන්නේ මෙහෙමයි. the chief guest. හරි මේක කැපිටල් දාන්න මේ G මේ C කැපිටල් දාන්න G කැපිටල් දාන්න. හරි. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ අපිට එක්සෑම් එක අහනවා මොනවද අපි දෙන පැල මේ types of plants. types of plants පැල වර්ග මොනවද? අපි දානවා coconut plants පොල් පැල and herbal plants කියන්නේ මේ මොනවද අපි herbal කියන්නේ මොනවද අපි ඖෂධ පැල තියෙන herbal plants will be distributed හරි. type of plant to be distributed. ඊළඟ එක පුතා ප්‍රශ්නේ අහනවා මේ කාටද මෙතන ප්‍රශ්නේ කියනවනේ මේ the program for distributing plants among the students. ළමයින්ට තමයි වෙන්නේ. ඉතින් all the students are invited. මේකත් කියන්නේ all the students are invited. මේ මොකද මේ පැල බෙදලා දෙන්නේ ළමයින්ට. ඒ කියන්නේ ළමයි සේරම ළමයි එන්න. හරි. ඊට පස්සේ ඔයා අද දිනේ දාන්න. සේරම ළමයි එන්න කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ. all the students are invited. හරි. සේරම ළමයි එන්න. මොකද ළමයින්ට මේක ප්‍රශ්නය කියනවා මේ distributing plants among the students ළමයින්ට තමයි මේ පැල දෙන්නේ. හරි. ඔයා ඊට පස්සේ ඒක ඉතින් ඉවරයි. ඊට පස්සේ අද දිනේ දාන්න මේ date අද දිනේ දාන්න. දැන් මේ අපි දැන් අද එක්සෑම් එක ලියනවනේ. දැන් තව සතියකින් දෙක තුනකින් මේ නොටිස් බෝඩ් එකේ මේ වැඩේ වෙන්නේ. ඒතකොට මේ අද ලියනවා. තව 7 දෙකකින් විතර වෙනවා වැඩේ. ඒක තමයි මේ නොටිස් බෝඩ් එකේ දාන්න දිනේ. හරි.
ඒක හන්දේ මෙතන අද දිනයක් දාලා අනාගතයේ දිනයක් මෙතන දාන්න. සතියකින් දෙකකින් දිනයක්. හරි. අපිට දිනේ කවද්ද දාන්න ඕනේ කියලා නැහැ. මේ අනාගත දිනේ යන දාන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන පොඩි හිස්තැනක් තිබ්බා. කවුද මේ සංගමේ එන්වයරන්මන්ට් සොසයිටි එකනේ මේක මේ ලියන්නේ. එන්වයරන්මන්ට් සොසයිටි කියලා යටින් දැම්මම මෙතන උඩින් දානවා සෙක්‍රටරි කියලා. අස්සම් කරන එක්කෙනා. එතන මෙතන අස්සම් කරන්න ඉඩ තිබ්බා. සෙක්‍රටරි කියලා දැම්මා. The environment society. The environment society. ඒ කට්ටියනේ මේක සංවිධානය කරන්නේ රටසටහන. එතකොට ඔච්චරයි පුතා. ඔච්චරයි සීන් එක. ඕටි මතක තියාගන්න. එතකොට අපි 6 වෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි යන් 7 වෙනි ප්‍රශ්නෙට.